සුබ දවසක් වේවා මිත්‍රෝනි. ටික කලකින් ඔබ අමතන්න හිතුවේ මට මම හිතන්නේ මාසයක් එකමාරක විතර වගේ කාලෙකින් මේ වීඩියෝ එකක් කරන්නේ. ඔබ සියලු දෙනාම ඊටම ආදරයෙන් ලෙන්ගතුව මගේ වීඩියෝ channel එකට YouTube නාලිකාවට ඊටමත් ආදරයෙන් ලෙන්ගතුව පිළිගන්නවා. මම ආචාර්ය අසංක බක්මියව. ඉතින් මම හිතනවා අද දවසේ අපිට වැදගත් තවත් මගේ වීඩියෝ එකක් ඔබ හමුවේ තබන්නට ඔබට මේ වීඩියෝ එක මගින් යම් දෙයක් ලබා ගන්නට හැකි වෙයි කියලා. ඉතින් ඇත්තටම පහුගිය කාලය තුල ඔබට ඔබ සමග කතා කරන්නට නොහැකි වීම පිළිබඳව ඒ වගේම වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නට වීඩියෝ එකක් ඔබ හමුවේ තැබීමට නොහැකි වීම ගැන කනගාටු වෙනවා. ඉතින් මම හිතනවා ඉදිරියේදී මට හැකි වෙයි මම හිතන්නේ අපේ අර කන්ටිනියුටි එක ඒ කියන්නේ අපේ අර වීඩියෝ එකක් පබ්ලිෂ් කරන එකේ අඛණ්ඩතාවයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඇත්තටම යම් කාර්යබහුලතාවයක් තුළ කටයුතු කරන්න උනා පහුගිය සමයේ කොහොම වුණත් මම හිතනවා ඉදිරියේදී අපිට නැවතත් සුපුරුදු විදියට මේ channel එකේ ඔබට මාව මුණ ගැහෙන්නටත් මට ඔබ මුණ ගැනීමටත් අවස්ථාව සැලසී. ඉතින් මිත්‍රවරුනි ඒ වගේම මගේ දයාබර සිසු දරු දැරියනි අද ඔබ හමුවේ තබන්නට මම සිතුවේ ඊටම වැදගත් තවත් මාතෘකාවක්. මේ මාතෘකාව ඇත්තටම අද සුලභව කතා කරන මාතෘකාවක්. විශේෂයෙන් විවිධ කාර්ය මණ්ඩල පුහුණු කිරීම යටතේ ඒ වගේම පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපන හදාරන දරුවන් දක්වාම ඒ වගේම විවිධ වෘත්තීය පාඨමාලා හදාරන දරුවන් දක්වාම මේ කියන මේ විෂයක් විදිහටත් ඇත්තටම ඩෙවලොප් වෙලා තියෙනවා සංවර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම එය යම් ප්‍රධාන මාතෘකාවක් විදිහටත් අද සමාජයේ ඉතා පුළුල්ව සාකච්ඡා කරනවා. ඉතින් ඒ තමයි ආකල්ප සංවර්ධනය. නැත්නම් කොහොමද කෙනෙකුගේ ජීවිතයේ ජයග්‍රහණය සඳහා තමන්ගේ ආකල්පය වඩා වර්ධනය කරගන්නේ. අත වශයෙන් මේ මාතෘකාව අඩු වැඩි වශයෙන් වෙනත් මාතෘකාවලදී මා සාකච්ඡා කරලා තිබෙනවා. අද නමුත් ඔබගේ ප්‍රයෝජනය සඳහා මම සාකච්ඡා කරන්නේ ඊටම කෙටියෙන් මේ වීඩියෝ එක තුල කුමක්ද අපිට මේ ආකල්ප සංවර්ධනයට ආසන්නව බලපාන තත්ත්වේ නැත්නම් මොනවාද මේ ආකල්ප සංවර්ධනයට අපිට සමීපව බලපාන සාධක යන්. ඒ සාධක මොනවද කියන එක පිළිබඳව තමයි මම මෙම වීඩියෝ එකේ මෙතනින් ඔබට ඔබ සමග බෙදාගන්නේ සාකච්ඡා කරන්නේ. ඉතින් මිත්‍රෝනි ඔබ දන්නවා ආකල්පය කියලා කියන්නේ මේකට හුඟක් තියෙනවා අපිට විද්‍යාත්මකව විග්‍රහ කරන්න පුළුවන් නිර්වචන. විවිධ විද්වතුන් පර්යේෂකයින් ඒ වගේම ඒහා සම්බන්ධව හදාarලා තියෙන නැනවතුන් සුවිශේෂ නිර්වචන ඉදිරිපත් කරලා තිනවා. ඒ සම්බන්ධයෙන් ඔබ අධ්‍යයනය කරලා ඇති. ඒ වගේම ඔබ සහභාගී වෙලා තියෙන විවිධ පුහුණු වැඩමුළුවලදී ඔබගේ යම් යම් හැදෑරීම් වලදී ඒවා ඉගෙනගෙන ඇති. ඒ නිසා මම ඊටම සරලව ඔබට පැහැදිලි කරන්නේ ඇත්තටම මේ ආකල්පය කියලා කියන්නේ අපගේ ජීවිතයේදී අපිට ඉදිරියට යන්නට එය අපේ ජීවිතය ජයග්‍රහණය සඳහා අපිට පිටිවහලක් වෙන්නට හෝ එසේ නොවන්නට. තවත් විදිහකින් කිව්වොත් කෙනෙකුගේ ඉදිරි ගමන සඳහා ඔහු ක්‍රියාත්මක වෙන ඔහු ක්‍රියාකාරී වන සියලුම ඔහුගේ ප්‍රධාන ක්‍රියාකාරකම් ඒ සඳහා සිදු කරන්නා වූ ප්‍රධාන පෙළඹුම් මෙහෙයුම් කාරකය තමයි ඇත්තටම ආකල්පය කියලා කියන්නේ. තවත් විදිහකින් කිව්වොත් ඔබව මෙහෙයවන්නා වූ ප්‍රධාන මානසික බලවේගය. ඔබට යම්කිසි කාරණයක් ඒ සමාජයට ඔබට හිතයිශීව අනුග්‍රහශීලීව හෝ එසේ නොවි යමක් කිරීමට ඔබට සිදු කරන පෙළඹුම් කාරක මෙහෙයුම් කාරක ශක්තිය තමයි මිත්‍රවරුනි අපි ආකල්පය කියලා හඳුනා ගන්න. ඊටාම සරලව. එතකොට ඒ මෙහෙයුම් කාරක ශක්තිය ඔබට මට
අප සමාජයේ ජීවත් වෙන සියලුම දෙනාටම බලපානවා. හැබැයි බලපාන්නේ මේ කියන සාධකයන් ඔබ හා සමග ওই බලවේගයේ සමග එම ශක්තිය සමග බද්ධ වෙන ආකාරය අනුව. එතකොට අපට යම්කිසි දෙයක් කරන්නට එය සාර්ථක අන්දමින් කරන්නට එහෙම නැත්නම් එය භාගයට කරන්න එහෙම නැත්නම් භාගයටවත් නොවි එය ඊටාම නිෂ්ඵල ආකාරයේ ප්‍රතිඵලයක් සඳහා කරන්නට අපව මෙහෙවන්නේ අපේ ආකල්පයේ තියෙන ශක්තිය. තවත් විදිහෙන් කිව්වොත් මේකට අපි සම්බන්ධ කරනවා අපේ සංජානනයත් සම්බන්ධයි. ඒතර මම මේ පිළිබඳව ඇත්තටම සංජානනය පිළිබඳව වීඩියෝ එකක් කරලා තියෙනවා ඊට කලින්. එතකොට මේ ආකල්පමය බලවේගය තමයි අපිව ඉදිරියට තබන්නේ. ඒ ආකල්පමය බලවේගය අන් අය හා සම්බන්ධව කටයුතු කරන විදිහ අනුව තමයි ඔවුන්ගෙන් අපට යම් යම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අපිට යහපත් වන්නේ අයහපත් වන්නේ එය ධනාත්මක වන්නේ හෝ ඍණාත්මක වන්නේ. එතකොට ඊට අනුව තමයි ප්‍රතිඵලය අප වෙත ළඟා වෙන්නේ. එහෙමනම් මේ ආකල්පය අපි දන්නවා මිත්‍රවරුනි අපි මේක අර අයිස්බර්ග් නැත්නම් අයිස්බර්ග් සිද්ධාන්තය එක සාකච්ඡා කරන්න විද්වතුන් පෙළඹිලා තියෙනවා. එතකොට ඒ අනුව ඔබ දන්නවා මේ අයිස්බර්ග් එකක් කියලා කියන්නේ මුහුදේ ඊටම ගැඹුරු අන්දමින් ඒ කියන්නේ මුහුදේ ජල මස්තකයට යටින් ජලයට යටින් විශාල පරිමාවක් දක්වා විහිදිලා තියෙන තත්වයක් තමයි අයිස්බර්ග් එක අපිට දකින්න තියෙන්නේ. එතකොට මේ අයිස් පර්වතයක ජල මස්තකයෙන් ඉහළ කොටසේ අපිට දකින්නට තියෙන්නේ එහි පරිමාවෙන් සුළු කොටසක්. ඒ අපි හඳුනාගන්නේ 10%ක වගේ ප්‍රමාණයක් තමයි ජල මස්තකයේ උඩට අපිට දිස් වෙන්නේ විද්‍යමාන වෙන්නේ. එතකොට ජල මට්ටමින් පල්ලෙහා තමයි 90%ක්ම පැතිරලා තියෙන්නේ. එතකොට විද්වතුන් කියන්නේ ඇත්තටම මේ අයිස්බර්ග් සිද්ධාන්තය නැත්නම් මේ කියන අයිස් පර්වත සිද්ධාන්තය අනුව මිනිසාගේ ආකල්පයත් මෙන්න මේ ආකාරයෙන් 90%ක් මනසේ හිතේ සැඟවිලා තියෙනවා. හැබැයි මෙතන එක දෙයක් තමයි මිත්‍රවරුනි ඕනෑම කෙනෙකුට ආකල්පේ සංගවගෙන ඉන්න බෑ. මොකද ආකල්පය ඔහුගේ මොකද්ද කියන එක කුමන ආකාරයේ ආකල්පයක්ද ඔහුට තියෙන්නේ. ඔහු ධනාත්මකද ඍණාත්මකද ඔහු යහපත්ද අයහපත් විදිහටද ඔහු වෙනුවෙන් අන් අය වෙනුවෙන් නැත්නම් ඔහු වැඩ කරන ආයතනය වෙනුවෙන් ඔහු කුමන ආකාරයෙන්ද ඔහුගේ ආකල්පේ පිහිටලා තියෙන්නේ කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඔහුගේ චර්යාව. ඒතර ඕනම කෙනෙකුට මේ සංගවාගෙන ආකල්පය තබා ගන්නට බෑ. මොකද එක නිමේෂයකින් එක යම් කාලයකින් අපිට ඔහු හෝ ඇයගේ මේ කියන ආකල්පමය తত্ত্বය චර්යාව ඔස්සේ අපිට විද්‍යමාන වෙනවා. අපිට පේනවා. ඒතර අපි හඳුනා ගන්නවා මේ කාරණේදී මොහු දරන්නේ මේ වගේ අදහසක්. මොහුගේ ආකල්පය මේකයි. ඒතර මොහුගෙන් යමක් කරගන්න අමාරුයි. මොහු තව කෙනෙකුට උපකාරශීලී වෙන සහනශීලී වෙන මානසිකත්වයක් නැහැ. එතකොට අපි තවත් අය පිළිබඳව විග්‍රහ කරගන්නවා මොහු ඇය මෙන්න මේ ආකාරයෙන් මොහුට හෝ මෑට තව කෙනෙකුට උදව්වක් තියා සමහර විට ඔහුට හෝ ඇයට තව කෙනෙකුට පීඩාවක් නොදී ඉන්නටත් අමාරුයි. අන්න ඒ මට්ටමේ පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා. ඒ කියන්නේ උදව්වක් පිහිටක් වෙනවට වඩා එසේ කරනවා තියා අඩු වශයෙන් නිදහසේ පුද්ගලයෙකුට ජීවත් වීමටත් යම් බාධා ඉල්ල කරන හිරිහැර කරන යම් හානි පමුණුවන පුද්ගලයෝ ඉන්නවා. ඒතකොට ඒක තමයි එයාගේ ආකල්ප. එතකොට මේ ආකල්ප ඔබ තුල ලියලන්නට බලපාන කාරණා සාධක කීපයක් ඔබ හමුවේ තබනවා. එතනින් අපි වීඩියෝ එක අවසන් කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේදී ඔබ ඉන්න තව මිනිත්තු කිහිපයක්. එතකොට මිත්‍රවරුනි මේ 90%ක මේ ආකල්පය ඔබගේ වඩා වර්ධනය වෙන්නට ඒ කියන්නේ ඒක සමාජ හිතයිශීව ඔබට හිතයිශීව තව කෙනෙකුට තව දෙයකට තව පුද්ගලයෙකුට අනුග්‍රහශීලීව ක්‍රියාත්මක වන්නට පැහැදිලිව විශේෂයෙන්ම බලපාන ප්‍රධානම සාධකයක් තමයි ඔබගේ තිබෙන වටිනාකම්
සහ ඔබ යම් කිසි දෙයකට පුද්ගලයෙකුට ඔබට ඔබ වටිනාකම් දෙන්නට හුරු පුරුදු වී ඇති ආකාරය. එතකොට එය ඔබේ ආකල්පය ධනාත්මක කිරීමට විශේෂයෙන් බලපානවා. එක එකක්. අනිත් කාරණේ අනිත් සාධකය තමයි ඔබට සහ ඔබ වෙනුවෙන් සහ අන් අය සම්බන්ධයෙන් ඔබ ලබා දෙන විනිශ්චය. එතකොට අපි වටිනාකම් කියන්නේ values. කොහොමද ඔබ value system එකක ඔබ ඉඳලා තියෙන්නේ, හුරු පුරුදු වෙලා තියෙන්නේ සහ අන් අයට ඔබ කොයි විදිහටද values දෙන්නේ කියන එක පළවෙනි එක. දෙවෙනි එක ඔබ කොහොමද ජජ් කරන්නේ? ඔබ කොහොමද ඔබව ජජ් කරන්නේ සහ අන් අයව ජජ් කරන්නේ? ඒ අයට ඔබ දෙන ජජ්මන්ට්ස් මොනවද? ඒ අයට ඔබ ලබා දෙන විනිශ්චයන් කවරේද? එතකොට එහෙම ඔබ යහපත් විදියට, තාර්කික විදියට, යහපත් ධනාත්මක විදියට, සාධාරණ විදියට ඔබ විනිශ්චයක් දෙන්න පුරුදු වෙලා ඉන්න පුද්ගලෙක් නම් එයට අනුව එම ඔබ සාධාරණ විනිශ්චයක් දීමට පුරුදු වුණු ආකාරය අනුව ඔබ තව කෙනෙක් දිහා සාධාරණ විදියට මධ්‍යස්තව ඒ වගේම කිසියම් අවශ්‍යතාවයන්ට අනුග්‍රහශීලීව විනිශ්චයක් ලබා දීමට ඔබ පෙළඹෙනවා. එතකොට එය ඔබගේ ආකල්පය ධනාත්මක වන්නට බලපානවා. එසේ නැත්නම් නොයසේ නම් එය ඍණාත්මක ආකල්පයක් බවට පත් වෙන්න බලපානවා. එවන අංක 2 විනිශ්චය. අංක 3 තමයි මිත්‍රෝනි ඔබ සමාජයේ ඔබ සහ ඔබ ජීවත් වෙන සමාජය තුළ ඔබ කොහොමද ආචාර ධර්ම පිළිබඳව ඔබ අනුගමනය කරන තත්ත්වය. ඔබ කොහොමද ඔබ තුළ යම් ආචාර ධර්ම, ආචාර සමාචාර කියනක ඔබ දන්නවා. කොහොමද සමාජයේ ඒ ස්තරවල ඔබ ආචාරයන් දක්වන්නේ, ඒ වගේම සමාචාරයන්. මේ ආචාර සමාචාර ඇතුලේ තියෙනවා ඇත්තටම අපි එකිනෙකා වෙත යොමු වෙන පිළිගැනීම්, ඒ වගේම විවිධ පාර්ශ්වයන්ට අපි ලබා දෙන පිළිගැනීම්, ගෞරවයන්, ඒ සියල්ල තියෙනවා. එතකොට මේ සමාජ ස්තරවල ඔබ කොහොමද මේ ආචාර ධර්ම කියනවා පිළිගන්නේ? ඒ වගේම ඔබ කරන රැකියාව සාධාරණ එකක් ලෙස ඔබ කරන්න ඕනේ. ඒ වගේම ඔබ කරන වෙළඳාම ඒ ආචාර ධර්ම වලට එකඟ වෙන්න ඕනේ. එතකොට එවැනි ආකාරයෙන් ඔබ ආචාර ධර්ම පුරුදු වෙලා තියෙන විදිහ අනුව ඔබේ ආකල්පය ධනාත්මක වෙනවා. අංක 3. ඊළඟට මිත්‍රවරුනි අනිත් 4 වෙනි කාරණය තමයි ඔබ තුල තිබෙන විශ්වාස. කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ beliefs කියලා. එතකොට how you believe yourself and how you believe in things and how you believe people around you. ඔබ කොහොමද ඔබ අවට ඉන්න සමාජයේ පුද්ගලයන් විශ්වාස කරන්නේ? ඔබ විශ්වාස කරන්නේ මෙන්න මේ විශ්වාසයන් කියන ඒවා. ඒ වගේම මේක තවත් පැත්තකින් ආගමික විශ්වාසයන් දක්වා යන්න පුළුවන්. ඕනම කෙනෙකුට ආගමික නිදහස තියෙනවා. එතකොට ඒ සියල්ල එක්ක ඔබ කොහොමද බද්ධ වෙලා ඉන්නේ? එතකොට එම தত্ত্বය ආගමික විශ්වාස වෙන්න පුළුවන්. පොදුවේ ඔබේ විශ්වාස පද්ධතිය යහපත් නම්, ඒ කියන්නේ සමාජයට හිතකාමී විශ්වාස පද්ධතියක් නම්, හිතකර විශ්වාස පද්ධතියක් නම් ඔබගේ ආකල්පය ධනාත්මක වන්නට බලපානවා. නොයසේ නම් ඒ ඍණාත්මක වන්නට බලපානවා. එතකොට මෙන්න මේ කියන කාරණා මම හිතනවා ඔබට වැදගත්. මෙතෙන් සිට මේ ආකල්පය දියුණු වෙන්නේ, ආකල්පය මෝරන්නේ මෙන්න මේ සාධක මත කියන කාරණය හිතන්නට. ඊළඟට සමස්තව ගත්තාම අනිත් කාරණේ තමයි අධ්‍යාපනය. ඒ කියන්නේ කෙනෙකුට අපි අධ්‍යාපනය දෙනවා කියලා කියන්නේ ඔහු කිසියම් අවිද්‍යාවකින්, අන්ධකාරයකින් ආලෝකයක් කරා එන්නට ඔහුට ලබා දෙන මඟ පෙන්වීමක්, ඔහුට ලබා දෙන සහායක්, ඔහුට ලබා දෙන උපදේශකත්වයක්. එතකොට අවිද්‍යාවේ නැත්නම් අන්ධකාරයෙන් ඉන්න කෙනාට ලබා දෙන ඔහුට දල්වන පහන තමයි අධ්‍යාපනය කියලා කියන්නේ මිත්‍රෝ. එතකොට විශේෂයෙන් දන්නවා මේ විවිධ පාඨමාලා හදාරන දරුවෝ, වෘත්තීය පාඨමාලා හදාරන අය, ඒ වගේම අපි මේ කාලයක් තිස්සේ ගුරු පුහුණු වැඩසටහන් කරනවා. ඒ වගේම ගුරු පුහුණුව ලබන ගුරුවරු හැටියට සකස් වීමට ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඒ අයටත් මේක ප්‍රයෝජනවත්. කොහොමද මේ ගුරු භූමිකාවේදී අපේ ආකල්පය නිසි ලෙස වර්ධනය කරගන්න කියන කාරණේ දැනගන්න. ඉතින් එතකොට
කෙනෙකුගේ අධ්‍යාපනය කියන සාධකයත් ඔහුගේ ආකල්පය මෝරන්නට වඩා වර්ධනය කරන්නට බලපානවා. එය ධනාත්මක කරන්නට බලපානවා. ඒ වගේම අධ්‍යාපනයක් නැති කෙනෙකුට, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අධ්‍යාපනයක් නැති කෙනෙකුට යහපත් ආකල්පයක පිටන්නට බෑ කියන එක. ඒක වරදවා හිතන්න එපා. සමහර විට හැමෝටම විභාග සමත් වෙන්නට සහතික එකතු කරගන්නට ජීවිතේ අමාරුයි. හැබැයි මිත්‍රවරුනි, මේ ඔබගේ තියෙන බුද්ධිමත් භාවය, ඔබගේ බුද්ධි ඵලය යහපත් නම් ඔබට පුළුවන් වෙනවා මේ ආකල්පය යහපත් කරගන්නට. මෙතෙන්දී අධ්‍යාපනය කියලා කියන්නේ ඔබගේ විධිමත් අධ්‍යාපනය සහ ඔබගේ ජීවිත කාලීනව ඔබ ලබන අත්දැකීම් තුළින් ඔබ එකතු කරගන්න දැනුම් සම්භාරයත් මේකට එකතු. ඒ සියල්ල අධ්‍යාපනය වෙනවා. මෙතන නැතුව අදහස් කරන්නේ මේ අපි ඉගෙන ගන්න විධිමත් අධ්‍යාපනයේ විභාග සමත් කිරීම, උපාධි, ඩිප්ලෝමා ඒවා පමණක් නෙවෙයි. ජීවිත කාලීන අත්දැකීම් සියල්ල කියන්නේ ඔබගේ අධ්‍යාපනය තමයි. ඒ අධ්‍යාපනය කියලා කියන්නේ එය විධිමත් අධ්‍යාපනය ලබන ආයතන වලින් නෙමේ සමාජයේ ජීවත් වීමෙන් ඔබ ලබන දැනුම. ඒ දැනුම් සම්භාරයත් මේ අධ්‍යාපනයට ඇතුළත්. ඉතින් එහෙමනම් මිත්‍රෝනි, මෙන්න මේ කාරණාව තමයි මට ඇත්තටම ඔබට පැහැදිලි කරන්න ඕන කලේ අද දවසේ. ඉතින් මම හිතනවා මේ ආකල්පය සම්බන්ධයෙන් ඔබ හුඟක් හදාarලා ඇති. ඒ හදාarලා තියෙන දෙයට තවත් යම් එකතුවක් මේ වීඩියෝ එක හරහා ඔබට ලැබෙන්නට ඇති. ඒ එකතුව ඔබගේ ජීවිතයට ප්‍රයෝජනවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ වීඩියෝ එකෙන් මම සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි. නැවත මගේ ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ඔබ සියලු දෙනාටම නැවතත් සුබ දවසක් වේවා.